මේ වීඩියෝ ලෙසන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් ගැන. අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් ගත්තම මේක අපිට ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකේම තවත් එක් පාඩමක් විදිහට සලකන්නටත් පුළුවන්. but එක්සැමිනර්ස්ලා separate question එකක් විදිහට සමහර අවස්ථාවලදී මේ අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් එක එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක ටෙස්ට් කරලා තියෙන නිසා අපි අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් එක වෙනම පාඩමක් විදිහට මේ සිලබස් එකේදී අධ්‍යයනය යෙදෙනවා. Now, when it comes to the concept of ultra-vires doctrine, you may learn this concept under the administrative law. Now, in administrative law, you may have heard that when it comes to a public officer, he may given the power, he may given the authority to work under a specific authority. Now, he has given the power. And he has given a task. Now you have to perform this task called A, but when you are doing that task you have to do such act within this given power. Now he has given an allocated power, and if he acted beyond it in excess of that power, we call it as a ultra vires act. Now what does it mean is a person who has given power has to conduct his activities within that power given to him. So he cannot go beyond the power he has given by such law. Now that same principle applies to the Companies Act. Now the ultra vires doctrine in company law says that now what happens in 1982 Act is I already told about this 1982 and 2007 in several times the differences. 1982 සමාගම් පනත ගත්තම මම කිව්වා ඒකෙදී අවශ්‍යතාවයක් තිබුණා මෙමොරැන්ඩම් එකක්. මේ මෙමොරැන්ඩම් එකේ අපි අනිවාර්යයෙන්ම සල යුතුව තිබුණා ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක්. දැන් 2007 සමාගම් පනත ගත්තම 2007 සමාගම් පනතේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් යටතේ සමාගමේ ඔබ්ජෙක්ටිව්ස් සඳහන් කළ යුතුයි කියලා කියනවා. නමුත් මේක මැන්ඩටරි නැහැ, අත්‍යවශ්‍ය නැහැ. මේක choice එකක් ඒ අදාළ කම්පැනි එකට තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ විදිහට ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් ලබා දෙන්න දීමේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක අනිවාර්ය කරලා නැත්තේ මේ 1982 තිබුණු ව්‍යාපාර පරිසරයත් 2007 තියෙන ව්‍යාපාර පරිසරයත් සැලකිල්ලට අරගෙන. දැන් අපි ගත්තොත් 1982 තියෙන කාලයේදී යම්කිසි ආයතනයක් විදිහට ලියාපදිංචි කරාම ඔවුන් අර ව්‍යාපාර අතර shift වීමක් වෙනස් වීමක් වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. නමුත් 2007 කාලය වෙනකොට මේ සියවසේ ව්‍යාපාර ගැන ගත්තම උන්ට කාලයත් එක්ක තමා ව්‍යාපාරයේ යෙදෙන ඒ අංශයෙන් ඒ නේචර් එකේ උන්ට සමහරලාට වෙනස් වෙලා වෙන පැත්තකට යන්නට වෙනවා සර්වයිවල් වීම සඳහා. ඒ කියන්නේ රටේ වෙනස් වීමත් එක්ක ගෝලීය වශයෙන් වෙන වෙනස් වීමත් එක්ක උන්ට සිද්ධ වෙනවා තමාගේ ආයතනයේ වෙනස්කම් සිද්ධ කරන්න. ඒකට ආයතනයේ ඔබ්ජෙක්ටිව්ස් කාලානුරූපීව වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ අරමුණ නිසා තමයි 2007 සමාගම් පනතේදී වුන් සඳහන් කරන්නේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකකට වුන් සීමා විය යුතු නැහැ. ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් දැම්මත් එතනින් එහාට ගිහිල්ලා කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. නමුත් 1982 සමාගම් පනත යටතේදී ඔබ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් දැම්මොත් ඒ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක තුලම කටයුතු කර යුතු වෙනවා. එතනින් පිටතට ගියොත් මේ අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් එක යටතේදී ඔවුන්ට ඒ කරන ක්‍රියාවක් අල්ට්‍රා වයර්ස් ඩොක්ට්‍රින් එක යටතේදී ඒ කරන ක්‍රියාවන් වැලිඩිටි එක සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. Now the ultra vires doctrine was dispensed by the new act. Now the person can enter into contracts even outside the objectives of the company. Now we are going to talk about that how the 2007 Companies Act dispensed this ultra vires doctrine, in which section they have dispensed such requirement. The old approach was shown in this particular case, Ashbury Railway case, and this is a very important case. This is a landmark judgment, Ashbury Railway Carriage and Iron Co Limited versus Rich. Now what happens in this case is this particular company has an objective. Read carefully what is meant by what is the objective of them: to make and sell or lend on higher railway carriage. එතකොට මෙයාලට කරන්න පුළුවන්කම තිබුණේ make කරන්න පුළුවන්, sell කරන්න පුළුවන්, lend කරන්න පුළුවන් railway carriages කියන එක. Right? Now what happens is they have a contract entered with Rich to construct railway. Now
The contract was entered for a construction. Now they have given the opportunity, they have given the objective is to make and sell or lend on hire railway carriages. What happens is court held that construct railway is not something which comes under this objective clause. It is not make, it is not selling, it is not lending. So therefore the contract was ultra vires. It was not mentioned in the objectives and it is ultra vires. Company cannot act outside its objectives. The objectives are clear. The construction of railway is not within the objectives. So therefore they are acting beyond the power. So therefore this is an ultra vires and company, the court held that company cannot act outside the objective and this particular contract is null and void. So this is the old approach. This is the approach which was in Sri Lanka until 2007. This approach which is followed by 1982 Companies Act. But with 2007, in this section 17, it dispenses the ultra vires doctrine, and therefore now in Sri Lanka, when it comes to the business in Sri Lanka, the companies are not bound by the objective clause. Now what does it say? Section 17 is about the effect of the objective clause. They said where the articles of a company provide for any restriction on the business in which the company may engage, the capacity and powers of the company shall not affected by such restriction. The මුලින් කියනවා where the articles of company provide for any restriction. The articles වලදී ඔවුන් දාලා තියෙනවා objective එක, this particular company is for selling vegetables. ඒක තමයි objective එක. දැන් articles වල ඒක දාලා තියෙනවා. Articles provide කරලා තියෙනවනේ යම්කිසි restriction එකක් on the business in which the company may engage. company එකේ business ක්‍රියා සිද්ධ කරන්නේ selling vegetables සම්බන්ධයෙන්. මේ විදිහට restriction එකක් දාලා තිබුණාත් ඊට පස්සේ කියන the capacity and powers of the company. එහෙම restriction එකක් දාලා තිබුණාත් company එකේ capacity සහ powers shall not affected by such restriction. මෙහෙම restriction එක දාලා තිබුණත් selling vegetables කියලා selling fruits වලට යාලා දෙයම් කිසි contract එකකට එළඹුණොත් ඒ contract එකට එළඹීමට තියෙන capacity එක සහ powers affect වෙන්නේ නැහැ මේ restriction එකෙන් කියනවා. ඒ කියන්නේ impliedly කියන්නේ vegetable selling කියන එක company එකේ objective කියලා දාලා තියෙන අවස්ථාවකදී selling fruits කියන දේ කරත් වෙනත් දෙයක් කරත් objective එකකින් පිට ගිහිලා දෙයක් කරත් ඒ දේ කිරීම සම්බන්ධයෙන් power එකක් නැතිවීමක් වෙන්නේ නැහැ අර කලින් impose කරලා තියෙන restriction එකෙන් කියලා. ඒ වගේම කියනවා no act of company, no contract එකක් contract එකක් other obligation entered into by company and no transfer of property or by the company shall be invalid by reason only if the fact it was done in contravention of such restriction. දැන් මේ restriction එක යටතේදී restriction එක තියෙනවනේ මේ selling vegetables කියලා. මේ ආයතනය මොකද කරන්නේ? පළතුරු විකිණීම සඳහා මොකක් හරි අපි ගන්නකො ඇපල් මිලදී ගැනීම සඳහා ඇපල් විකුණන්න ඇපල් මිලදී ගැනීමක් කරනවා. එතකොට මේ මිලදී ගැනීම සඳහා එළඹෙන contract එක. right? මේ මිලදී ගැනීම සඳහා කරන යම්කිසි transfer එකක්. මේ දේවල් invalid වෙන්නේ නැහැ on the reason that that was restricted by that particular restriction imposed upon that article. right? මේ article එකේ දක්වලා තියෙන restriction එකට contravene වුණා කියලා ඒ purpose එකෙන් එහාට ගිහිලා කරන ලද contract එකක්, ඒ purpose එකෙන් එහාට ගිහිලා කරන ලබන transfer එකක්, ඒ purpose එකෙන් එහාට ගිහිලා කරන ලබන obligation එකක් invalid වෙන්නේ නැහැ කියලා section 17න් කියනවා. ඉතින් ඒතකොට වර්තමානයේ law එක ගත්තම 2007 සමාගම් පනත යටතේ ගත්තොත් එහෙම මේ section 17 කියන විදිහට ultra vires doctrine එකෙන් එහෙම නැත්නම් objective clause එකෙන් ආයතනයට ව්‍යාපාරයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. objective clause එකක් තිබුණත් ඕන ඒකට limit වෙන්නට restrict වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි වර්තමාන නීතිය බාටපත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි අපිට ultra vires doctrine එක objective clause ගැන දැනගන්නට තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිට අපේ 24/7 student care service එක හරහා ඔයාලගේ තියෙන ප්‍රශ්න doubts निराකරණය කරගන්න මේ ඊතින් දක්වලා තියෙන දුරකථන අංක ඔස්සේ Viber හෝ WhatsApp පණිවිඩයක් අපිට යොමු කිරීමෙන්